තෙරුවන් සරණයි. CIB होल्डिंग्स सभापति गरु KRG विजय सुंदर මේතිතුමා ප්‍රධාන මේ මහා පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙච්ච පින්වත්තුන් ඔබ හැම දෙනාටම අද උතුම් ඉලප්‍රොපොස්ලෝස්වාක් පොහේදා තථාගතයන් වහන්සේ උපන් ලුම්බනියදලා සුවිශේෂී පින්කම් මාලාවන් ගණනාවක්ම සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් එහි දායකත්වයන් දරන්නට යෙදුනේ අපේ CIB होल्डिंग्स सभापति गरु KRG विजय सुंदर මේතිතුමා, ඒ වගේම ශ්‍රවණා මහත්මයා, ඒ වගේම රමේෂ් මහත්මයා, ඒ වගේම ලසිල් කළුබෝවිල මහත්මයා, ඒ වගේම අතුල DJ වර්ධන මහත්මයා, ඒ වගේම චන්දන ලියනගේ මහත්මයා, ඒ වගේම නිමන්ත මහත්මයා සහ නිලුපුලි මහත්මිය, ඒ වගේම චම්පිකා ප්‍රේමතිලක මහත්මිය ඇතුළු පවුල හැමදෙනා, ඒ වගේම ඉන්දු නාගසිංහ මහත්මිය ඇතුළු පවුල හැමදෙනා, ඒ වගේම ධම්මිකා පෙරේරා මහත්මිය, ඒ වගේම සස්ත්‍රීකා වීරක්කොඩි මහත්මිය, ඒ වගේම අනූසා නිරෝසනී මහත්මිය, ඒ වගේම සුමී මිත්‍රපාල මහත්මයා, ඒ වගේම MA පොඩිමණිකේ මහත්මිය, ඒ වගේම සිරෝමි රණරාජා මහත්මිය ඇතුළු පවුල හැමදෙනා විසින් මේ මහා පුණ්‍ය කර්මය තථාගතයන් වහන්සේ උපන් ලුම්බනියදලා සිද්ධ කරන්නට දුනේ. ඉතින් පින්කම් මාලාව සිද්ධ කරන අවස්ථාවේදීත් අපි ආශිර්වාදයන් සිද්ධ කළා. මේ මොහොතේදී නැවතත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. එහෙමනම් තථාගතයන් වහන්සේ උපන් ලුම්බනියදලා විශේෂ කිරි ආහාර පූජාවන් පෙරහැරින් වැඩමවාගෙන අවදින් පූජාවන් පූජා කරලා වන්දනාමාන කරලා පූජෝ සත්කාරයන් සිද්ධ කරලා සෑම පැත්තකින් ලබාගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් නම් සිහිපත් කළ මේ පින්වත්තුන් හැමදෙනාටම, ඒ වගේම පින්වත්තුන් හැමදෙනාගේ පවුල්වල වාසය කරන හැමදෙනාටත් හිත මිත්‍රාදීන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයේ එකසේ අනුමෝදන වෙත්වා. මේ සියලුම පුණ්‍ය ධර්මයේ බලයෙන්, ඒ වගේම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තියම දීර්ඝායු සම්පත්තියම උතුම් චිර ජීවනයේම ලැබේවා සැලසේවා කියන කරන දුදරුවන්ගේ අධ්‍යාපන ආදී වැඩිහිටි ගැන ගෙරකිරක්ෂා ආදී බිස්නස් ආදී සියලුම කටයුතුද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක බවට පත් වේවා. සතක් සාන්තියක් සනසිල්ලක්ම වේවා, යහපතක්ම වේවා, උතුම් චතුරාර්ය සම්පත්තියද අවබෝධ වේවා. ඒ වගේම නැසීමිය ගිය පරම්පරාගත සියලුම ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝවාසී සත්‍යයන්ටත් පින්වත් ඔබ අප හැමදෙනාටත් මේ පුණ්‍ය ධර්මයේ බලයෙන් උතුම් චතුරාර්ය සම්පත්තියම අවබෝධ වේවා කියලා නැවතත් අපි තථාගතයන් වහන්සේ උපන් ලුම්බනියදලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. තෙරුවන් සරණයි හැමදෙනාටම. මම නේපාල් ලුම්බනියේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ.